එහෙම කියලා මම බැලුවට වෙන්න ඕනේ එතනට නැත්තම් වඩන්නේ අපිට. ඔව් වැඩක් නෑ කියලා නෑ. ඌදියා මේක මම සුදුසුද කියලා කල්පනා කරන්නේ. සුදුසුයි බං සුදුසුයි බං ගණන්. අපි සුදුසුයි. සුදුසුයි. දැන් කොහොමද වගේ අවුරුද්ද කියන එකවා සංකේතවත් කරේ මොකෙන්ද? මාලේ. නැත්තම් සුදු සමනලී වගේ මමත් අවුරුද්ද සංකේතවත් කරන්න හිරුගේ ප්‍රොජෙක්ට් එකක් දාලා. මොකද මං මේ අවුවේ ඒ අවුරුදු ඇඳුම් ඇඳගෙන ලොකු සෙල්ලම් දාන්න බෑ. ලොකු සෙල්ලම් දාන්න බලන්න. ඔව් ඒ කඹාදින්න තියෙනවා. කොට්ට පොර ගහ ගන්න තියෙනවා. මං මේ කොට්ට පොර ගහයි. ඒ ගහනවා නේද උඹ? මම කලින් ගහගෙන ඉන්නේ. ඉතින් කොට්ටෙන් පොර ගහන්න තියෙනවා. නෑ නෑ මගේ වැඩක් නෑ. නමුත් ඉතින් නේද දුවන්න පරිණ ඔව් පිච්චෙන්න තියෙනවනේ. ඉතින් එතකොට හරි කරදරයි සමහර ඇඳුම්. සිම්පල් විදිහට අවුරුද්ද සංකේතවත් කරගත්තා. මම යනවා තරුෂි පෙරේරා. මගේ දුව යනවා. දුව යනවා. උමායාත්තනායක මගේ හොඳම යාළුවා යනවා දුලානි අනුරාධාගේ කාර් එකේ මගේ වාහනේ දැන් මයාගේ ගේ ඉදිරිපිට මට දන්නවගේ මං ගේ දන්නවා ඔතන මං ඒතර වෙන කියන්නේ අර වෙන පැත්තකින් එන්න තියනවද කියලා බැලුවේ දුලානි ගේ දන්නවා අපෝ ඉස්සර එහෙමයි කනවා බොනවා නැද්ද යනවා ආයි මගේ රත්තරන් මැණික් කැටේ යනවා කොළු කැටේ යනවා කොළු කැටේ ඉතින් යනවා රූපවාහිනිය අවුරුදු 30ට ඉතින් බලමු මේ ගිහිල්ලා ඉතින් මේ පුළුවන් විදියට ගේම්ස් වලට ඉඳලා නේ දක්ෂතාවයන් පෙන්නලා නේද අපි රංගනයට විතරක් දක්ෂතාවයන් පෙන්වන්න බෑනේ ක්‍රීඩා වලට දක්ෂතාවයන් පෙන්වන්න ක්‍රීඩා දක්ෂතාවය පෙන්වන්න ජන ක්‍රීඩා හැමදේටම ඉදිරිපත් වෙන තමයි මේ යන්නේ චණ්ඩියෙක් වගේ දුලානි අනුරාධා ඊළ බලමු අපි තව කෙල්ලෙක් ගෙන්න තියනවා දැන් කවුද සවිනි අල්ලගන්න වෙන පරක්කුණා කියලා ෂූටින් අපි ගේම් බලමු තියා මෙතන ඔන්න ඉතින් අපි යන අතර සින්දුවකුත් දාගෙන යන නිසා පොඩි ඩාන්ස් එකක් කරනවා. හැබැයි සින්දුව දාන්න විදියක් නෑ. කොපිරයිට්ස් වදිනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ දුලානි අනුරාධා කියන්නේ මගේ 24 love story ටෙලි ඩ්‍රාමා එක රූපවාහිනියේ විකාශනය වුණා. ඉතින් ඒකේ සාරා කැරක්ටර් එක කරන සාරාගේ අම්මා දුලානි. ඉතින් සාරා තමයි මේ මායා අත්තනායක. ඉතින් ඔන්න එතනට ආවට පස්සේ අපි ආව දැන් මම කියන මුලින්ම අපි ආවේ බේරුවල The Palms Hotel මේ ඉතින් එතනට ආවේ. ඉතින් අපිව සාදරයෙන් පිළිගත්තා. ඒ වගේම අපිට බොහොම කූල් ටවල් එකක් තැලෙවද? මම හිතාගන්නකෝ මේ ටවල් එක ෆේස් ටවල් එක හම්බුනේ. ඉතින් ගොඩක් ඉතින් මේ කූල් ඇති. ඉතින් බීච් එක ළඟමනේ තියෙන්නේ මේ හොටෙල් එක. ඉතින් ඒ නිසා ඉතින් මේ වගේ ලස්සන මලකුත් හම්බ වුණා හැමෝටම. ටවල් එක පස්සේ තියාගෙන යනකම ගෙනියමුද? ගෙනියන්න වෙයි. ඕක ඔය දුන්න එකෙන් හිතා ගන්නකො මට දුන්න නැත්නම් බරපතල කාරණා මට තේරෙනවා. පිච්චෙන ඇත්ත. මෙතන ඉන්නද ආරසේ? ඔව්. අහන්න සමාන දුරයි හොඳේ. මම දැන් ඇවිල්ලා ඉන්නවා. මං යනවා යද්දි. ඔන්න ඉතින් දුලානි යනවා. දුලානි මොනවද වඩ කියන්න තියෙන්නේ? මොනවද වඩ කියන්නේ? මට තාම මොකුත් හිතා ගන්න බැරිද? හිතා ගන්න බැරි වෙන්නේ. මේ හරියනම් ලස්සනයි නේ? කොහොමද ලස්සනයි. ඉතින් අතනින් ඉන්නේ තැනේ ඉඳන් මාත් ලස්සනයි. එල්ල ඉතින් මෙහෙමයි. ඔයගොල්ලෝ කවුරුත් දන්නවා ඇති ඉතින් මේ කියන්නේ සාරා 24 love story බැලුවා නම් මේ ඉන්නේ සාරා. සාරා ඉතින් මොන හැංගිලා හිටියට 24 love story රූපවාහිනියේ පසුගිය කාලේ විකාශනය වුණ ලස්සන ටෙලිනාට්‍යයක්. මම අධ්‍යක්ෂණය කර සහ තීර රචනය කරපු ටෙලිනාට්‍ය. ඉතින් ඔයගලන්ට ආයෙත් බලන්න පුළුවන් YouTube නාලිකාව ඔස්සේ. ඉතින් මේ චරිත තුනම අද මාත් එක්ක ඉන්නවා. එක්කෙනෙක් දුලානි, එක්කෙනෙක් දුලානිගේ හදාගත්තු දුව සහ තව ටිකකින් සවිනිත් ඉන්නවා. හරි. ඉතින් ඒ හැමෝම එක තමයි අද අපි අවුරුදු උත්සවයට යන්නේ. ඉතින් ඒ වගේම මගේ පුතත් පුංචි චරිතයක් කරා. යෂ් වීරසිංහගේ පුංචි කාලේ චරිතය කළේ ඉතින් මගේ පුතා. හරි. ඉතින් කෙල්ලත් එක්ක ඉතින් මෙහෙම වීඩියෝස් ටිකකුත් මම යන අතරේ මම ගත්තා. මලක් රෑගත් ලලනාව. සාරගේ අම්මා පොලිසියෙන් අරන් ගිය සාරගේ අම්මා. මෙයා දැන් ඉන්නෝනේ හරිද? පොලිසියෙන් නිදහස් වුණා මම අවුරුද්දට නිදහස් වෙලා. ඉන්නෝනේ. අවුවට පායි ලැබුවා.
හොඳටම අවුව සැරයි. ඉතින් මේ අද ඇවිල්ලා ඉන්නේ අවුරුදු උත්සවය හරියටම විකාශනය වෙනවා අප්‍රේල් මාසේ 14 වෙනිදා හවස 1 ඉඳන් 6 වෙනකන් ඔයගොල්ලෝ රූපවාහිනිය බැලුවොත් ඕගොල්ලන්ට මේ අවුරුදු තරඟ සහ අපේ කලාකරුවෝ සියලු දෙනා ඇවිල්ලා එදා දවසේ අවුරුදු සමරුප්පු හැටියට ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. ඉතින් හොඳටම අවුව සැරයි. ඉතින් ඒ වුණාට අපි ටිකක් හෙවණක් තියෙන තැනක වාඩි වෙලා ඉතින් කෙල්ල පේනවා නේ. ඉතින් හම්බුණු ෆෙස්ටිවල් එකෙන් මේ වෙලාවේ ප්‍රයෝජන ගන්නවා. ඉතින් පුතත් මේ විදිහට ඉන්නවා. මම ටිකෙන් ටික ඕගොල්ලන්ට පෙන්නන්නම් දවසේ හැමෝම ක්‍රීඩා තරඟ වලට ගිය විදිහ. හැබැයි ඉතින් මට අවුවට නම් යන්න බෑ. කෑවා? හරි. මොකද්ද බෑග් එකේ තියෙන කිය? අනේ බෑග් එක. දැන් කියපු එක කියන්න. දැනගන්න අපිට. තේරෙන්නේ පස්සේනේ යන්නේ ඒක. ඔන්න ඉතින් ලන්ච් එක අරගෙන ඉවරුණා. සවිනෙත් ඇවිල්ලා හිටියා. ඉතින් මෙතන ඉන්දිකා මේ ළඟ ඉන්නේ. එයා මට කියනවා මං චුට්ටක් මහත් වෙලාලු. ටිකක් දුකයි. ඒත් කතාව ඇත්ත. මොනවා කරන්නේ? මෙන්න ඉතින් එක කෙල්ලෙක් දාලා ආවා පස්සේ ආයෙ මාව දාලා ඇවිල්ලා දැන් බොරුවට වීඩියෝ කරනවා. දුවගෙන ඇවිල්ලා ආයෙ එල්ලුණා. අපි හැදුවේ දාලා තනි කරලා ඇත්තටම හොරෙන් ඉන්නේ නැහැ. දුවගෙන මලකුත් අරගෙන ඇවිල්ලා. නෑ අවුදේ ෂූටින්. අපි වැඩ කරන මිනිස්සු. හැමදාම. එතකොට මේ ගල්ලා. කොච්චර වැඩ ගොඩක් තිබෙනවා. ඉතින් ටිකක් වෙලා මෙන්න මෙහෙම වාඩි වෙලා හිටියා. කෝල් අයිස්ක්‍රීම් එකකුත් මම කාලා තමයි මේ ඉන්නේ. ඉතින් මහතයි කියලා මොනා කරන්නද? ඉස්සරහට ගෙට් වෙයි කියලා මං හිතාගෙන ඉන්නවා. හරිම රස්නේ. තව ටිකකින් අපි ආයෙ එතනට යනවා. මොනවද තියෙන තරඟ කියලා මං කියන්නම්. හැබැයි ටික විස්තර ගේන්නේ වැඩි විස්තර බලන්න ඕන නම් හරියට 14 වෙනිදා හරියටම හවස 1 ඉඳන් 6 වෙනකන් ජාතික රූපවාහිනී නාලිකාවෙක ඉන්න තරු දිලන අවුරුදු 1. ආවේ අපි මේ. කොහෙද ආවේ? අවුරුදු බලන්න ආවා. අවුවයි මොනවල් පෙන්නේ. අර අවුවට හැංගෙනවා කොහොමද? අවුවයි. Yes. හා. ඔයා අම්මලා දෝලා කොහෙද යන්නේ? අපි යන රූපවාහිනී අවුරුදු උත්සවයට. Yeah. ඔන්න ඒකට හරියන්නේ. කොහොද? අපි එලවන. කරලා දෙනවා. එලවනවා. ඒකෙන් යනවා. ඊට පස්සේ අපි ඇවිල්ලා හිමීට වාඩි වෙලා හිටියා. ටිකක් අවුව පායනකන්. ඉතින් මේ දැන් වෙලාව ටිකක් නා හවස 3ට 4ට වගේ ඇති. ඉතින් ආය වෙනකන් අවුරුදු උත්සවය කියන හවස 7 වෙනකන් වගේ අවුරුදු උත්සවේ තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. රැට ලස්සන මියුසිකල් ෂෝ එකකුත් තියෙනවා. ඉතින් අපිත් පුළුවන් විදිහට තරඟ වලට යන්න ඕනි කියලා තමයි මේ බලාගෙන ඉන්නේ. හැබැයි මම නම් චුට්ටක් අපිට කමට ඉන්නේ. අවුව පායනකන් එතනට යන්න. ඊට පස්සේ අපි හැමෝම මෙහෙම පුංචි ඩාන්ස් එකකුත් කරා. ඉතින් මේවා දාන්න බෑ. මියුසික් දුලානි වැඩි කැමති නෑ මේ ඩාන්ස් කර මේ එන්න. ඉතින් ඒ වුණාට අපි තියාවත් ගත්ත පොඩ්ඩක් මේ පොඩි වීඩියෝ එකකට. මෙන්න මේ වෙලාවේ තියෙනවා මෙතන තරඟයක්. මේක හරි ලස්සන තරඟයක්. මෙතන මේ හැන්ද මත දෙහි ගෙඩිය තියාගෙන යන්න තියෙන්නේ මේ පූල් එකේ වැහලා. ඉතින් මේක පොඩි වෙනස්ම තරඟයක්. ඉතින් මේ වගේ තරඟ කීපයක් මෙතන තිබුණා. බැලුම් බෝල ඩාන්ස් එකක්. කවුරු හරි මගෙන් ඇහුවොත් කියලා ඇයි ඔයා බහින් නැත්තේ කියලා උසේ ප්‍රශ්නයක්. ඔව්. එතෙන් යනවනේ. මනෝ ප්‍රශ්න තියෙනවා අහන්න. ඊට පස්සේ මෙතන හොඳ තරගයක් තිබුණා. මෙතන තිබුණා පොඩි බෝතල් ටිකකට මුහුදු වතුර ගෙනලා පොරවන්න ඕනේ. අන්න ඉතින් ඒකට නම් ඉතින් මම පුළුවන් වගේ ලෑස්ති වුණාට ඒක ලේසි වුණේ නැහැ. මොකද ටීම් එකක් දාලා තිබුණා. ඉතින් ටීම් එකත් එක්කත් ලේසි නැහැ. ඉතින් හැප්පෙනවා, වැටෙනවා ඔය ඔක්කොම. හැබැයි ඉතින් අලුත් අත්දැකීම් කීපයක් තිබුණා. ඉතින් මේ තමයි ඉතින් කම්බැඳීම. ඉතින් ගොඩක් ආටිස්ලා හිටියා. ඒ වගේම ෆොරිනර්ස්ලා හිටියා. හරිම විනෝදජනකයි එදා දවසේදී හවස වෙනකන් අපි මේ ක්‍රීඩා ඉවර වෙනකන් වගේ මම හිටියා. ඉතින් මේ අන්තිම මොහොත ඉතින් මේ විදිහට එදා දවසේ ඔයගොල්ලෝ දැන් බලන්න පුළුවන් මේ හරියටම අප්‍රේල් 14 වෙනිදා තරු දිලෙන අවුරුදු වැඩසටහනත් එක්ක හවස 6 ඉඳන් හවස 6 වෙනකන් ඉතින් බලන්න
ඉතින් එන්න ඉතින් එහෙනම් මම දැන් යන අතරේ අපි රෑ කෑමට නැවතුණා KFC එකට. ඉතින් එතනත් ඉන්න ගමන් නිකන් ඉන්නේ නෑ. පුංචි ඩාන්ස් එකක් කරා. මේ හැම එකම පොඩි ෂෝට්ස් වීඩියෝස් උත් යනවා. එහෙනම් මම දැනට තියනවා ආයෙත් ලස්සන වීඩියෝස් සහ අපි කරපු කියපු දේවල් වල සිදුවීමුත් ඉදිරියට අරගෙන එන්නම්. කාලයකට පස්සේ මේ කරපු YouTube channel එකේ මේ log එකට ඕගොල්ලන්ගේ comments likes තියනවා නම් විස්තරත් එක්ක දාලා එවන්න. ඒගොල්ලෝ දැන් තමයි මොන දිහා බලන්නේ. ඒගොල්ලෝ කලකිරෙනවා. ඒගොල්ලන්ගේ යථාර්ථය මොනේ තියෙන යථාර්ථය ගැන ඒගොල්ලෝ දුක් කරනවා. මගේ කොල්ලා නම් හැන්දියා වගේ ඉන්නවා. මට ලයිට් එක තියෙන නිසා මේ ඇත්තටම මම මේ බොරුවට කියනවට ඇත්තට බොරුවට වගේ කිව්වට මම ඇත්තටම කියන්නේ. නෑ මේගොල්ලෝ ඉතින් ලෝකේ ඉන්න ලස්සනම කෙනා මං කියලා කිව්වම ඉතින් දුලානිටත් හොඳටම hina. ඉතින් බොරුවට උනත් මං ඇත්ත වගේ කියලා දානවා. මොකද මං පුංචි අයව රවට්ටන්නේ ඒ වගේ කතාවක් කියලා. ඉතින් ඔයාලට රවට්ටන්න නම් බැරුව ඇති. ඒ උනට ඔන්නෝයි කියනවා. ඉතින් මට බනින්න නම් එපා ඒ කතාවට. හොඳද? මේ ඉතින් මේ බඩගිනි වැඩි නිසාම අපි ඉතින් කීකේ කාර්යය කරනවා. ඉතින් ඒකයි මේ ප්‍රශ්නෙට හේතුව තමයි මේ අධික කුසගින්න. කුසගින්න අධික වීම නිසා තමයි වැඩිපුරම වෙන්නේ. මේ ආකාරයට මේ මොන මේ ආකාරයට මේ කුසගින්න වැඩි වුණා. මෙයාගේ ෆෝන් එක මෙන්න මේ විදිහට වැඩ කරනවා. මේ විදිහට ඉන්නවා. ඒ කුසගින්න හැටියට මගේ කොල්ලා මෙන්න මේ විදිහට ඉන්නවා. ඒ කොල්ලා එක එක කරනවා. ඒ කොල්ලගේ මොනට ඉතින් කැම ටික ගේනකම් කරපු විකාර කර හිටියාට ඉතින් මේ වගේ බඩගින්න ඉන්නේ. බඩගින්න නිසා එක එක්කෙනාගේ ලෝකවල. ඉතින් ඔන්න ඔය අතරේ මේ දුලානි කියන අපිට හවස හම්බුණා මේ ෂෝට් ඉට්ස් වගේක්. ඉතින් කෑවේ නැහැ. ඉතින් ඒ කෑවේ නැති එකේ ප්‍රතිවිපාක තමයි දැන් මේ බඩගින්න ඉන්නේ පගේ පුතත් ඉතින් එහෙම ඉන්නවා. මොකද දවල් කෑවට පස්සේ ඉතින් උන්ටම බඩගින්න ඉන්නේ. ඉතින් කොහොම හරි දැන් අපි හොඳට කෑම කාලා යන්නේ. ඉතින් මේ අනේ මගේ කොල්ලා ඉතින් මේ පේනවනේ මහන්සියාගේ බඩගිනි උස්සන්න වෙලා තියෙන්නේ. අපි අර කට්ලට් ටික ඒ වෙලාවේ මිස් කරපු එකේ වැරද්ද. තේරුම් ගන්න. ඊට පස්සේ දෙනකොට බඩගින්න නැතත් කන්න ඕන. කන්න ඕනේ. මම ඒකේ කොහෙද ගියාම බඩගින්න නැතත් කනවා. ඇත්තටම කට්ලට් දුන්නා. මෙයා නිතරම අපි දන්නවනේ. ඒ වෙලාවේ නම් අපිට කන්න බෑ තමයි. නෑ ඒ වෙලාවේ කන්න බඩගිනි නෑ. ඒ වෙලාවේ බඩගිනිම නැහැ. කන්නවත් බෑ. හැබැයි චුට්ටා වටේ දෙකක් කරගෙන ගිහිල්ලා තිබ්බහට අර කොයිස්කෝපෙන් බිවෙන්න අපි අවු කරගත්ත සියල්ල. ඒ අයිස්කෝපෙන් බිව්වන සියල්ල අවු කරගත්තා. එහෙනම් අපි දැන් රැට කෑම කාලා යන්නේ. ඉතින් මං එහෙනම් දැන් නවතිනවා. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් ඔයගොල්ලෝ subscribe කරලා ඔයගොල්ලන්ගේ අදහස් යෝජනා මොනවා හරි තියෙනවා නම් බනින්න තියෙනවා නම් ඒත් බනින්න. මේ හැම දෙයක්ම මම ආදරෙන් ගන්න කැමතියි. ඔයගොල්ලන්ගේ අදහස් හැම දෙයක්ම. එහෙනම් මං ගිහලා එන්නම්. ඔයගොල්ලන්ට සුබ අනාගතයක්. බයි.